සුබෝදෑසනක් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේ ගෙනෙන උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය පතිපූජිකා වස්තුව සැවැත් නුවර එක්කුලගයක උපන් දැරියකට පෙර ජාතිය සිහි කළ හැකි නුවණක් ලැබිණි. මෙයින් ඇය පෙර තව්තිසා දෙව්ලොව මාලභාරී දෙව්පුතුගේ දහසක් දෙවඟනන් අතර සිට මනුලොවට පැමිණ ඇති බව පෙනුණි. තම ස්වාමි දේවපුත්‍රයා මලින් සැරසවීමට අනෙකුත් දෙවඟනන් සමඟ උයනකට පැමිණ මල් නෙලමින් සිටියදී ගස උඩදීම ඇයගේ චුත වීම සිදුවූවාය. මෙසේ සැවැත් නුවර උපන් ඇය නැවත මාලභාරී දෙව්පුතු ළඟම ඉපදීමේ ප්‍රාර්ථනා ඇතිව එතැන් සිට ශ්‍රද්ධා සිතින් පින් දහම් කරන්නට වූවාය. එනිසාම ඇය පතිපූජිකාව නම් වූවාය. පසු කාලයක සැමි කුලයට ගොස් පුත් කුමරුන් 4 දෙනෙකු ලැබුවද ඇය දෙව්පුතු පැතුම් ඇතුවම නිතර විහාරයට ගොස් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් උපස්ථාන කරමින් දන් පිළිගන්වමින් පින්කම්හිද යෙදී සිටියදී හදිසියේම හටගත් රෝගයකින් කළුරිය කොට පැතූ පරිදිම මාලභාරී දෙව්පුතු වෙතම යළි උපන්නාය. ඇය එහි නැවත පහළ වන විටත් අනෙක් දෙවඟනෝ ඒකාත්ම මාලභාරී දෙව්පුත් හට මල් කඩමින් මල් පළඳවමින් උන්නෝය. මෑ දුටු දෙව්පුත් තෙමේ සොඳුර, ඔබ ටික වේලාවක් නොදැක්කෙමි. කොහි ගියේදැයි ඇසීය. ඔහුතුමෝ තමා මෙතැනින් චුතව මනුලොව ඉපද ඔබවම පතා පින්කම් කරමින් කල් ගෙවා සරණ බන්ධනයකටද ගොස් දරුවන් සිව් දෙනෙකුද ලබා හදිසි රෝගයකින් මියගොස් ඔබවම පතා කළ පුණ්‍ය මහිමේ බලයෙන් නැවත මෙහි ආ බව කීවාය. මෙහිදී මිනිස් ලොව පරමායුෂ කෙතෙක්දැයි දෙව්පුත් ඇසීය. වැඩිම අවුරුදු 100ක් පමණි ඈ කීවාය. ඕ පමණ ටිකදැයි නැවත ඇසීය. ඔව් හිමියනි, බොහෝම ටික යැයි කීවිට ඔතරම් අඩු ජීවිත කාලයක් ඇති මිනිසු නින්දෙන් කෙළිසෙල්ලම් කාලය ගෙවත්ද නැතහොත් පින් දහම් කෙරෙමින් සිටිත්දැයි දෙව්පුතු ඇසීය. මොනවද ස්වාමීනී, අසංඛ්‍යයක් ආයුගෙන උපන්න උන්ගේ ජරා මරණ නැත්තවුන්සේ අජරාමරයේ ඒ මිනිස්සු වරදෙහි බැඳෙමින් සතුන් මැරීම, සොරකම් කිරීම, ස්ත්‍රී දූෂණ, බොරු කියමින් හා සුරාව බොමින් අපරාධකරුවන් සේ ජීවත් වෙති. පවට ලැජ්ජා බය නැති මොවුන් පමා වෙන් යුතුව තිරිසනුන් මෙන් ජීවත් වෙති සේවතාවිය කීවාය. මේවා ඇසූ දෙව්පුත් සොඳුර 100ක් අවුරුදු ජීවත් විය හැකි මොවුන් වෙත රම් කොපමණ නම් කම් කරමින් කවදා දුකින් මිදේද? ඒ මිනිස් ලොව අවුරුදු 100ක් මෙහි එක දවසකිනි. අවුරුදු වලින් ගතහොත් අපගේ පරම ආයු කාලය අවුරුදු 3,60,00,000කි. මෙසේ මඳ ආයු ඇති මිනිස් ලොව මිනිසුන් දන් පින්කම් නොකොට පමා වීමෙන් තමන්ට කර ගනුයේ මහත් විපතකි. තව්තිසා දෙව්ලොව හා ඉපසඳු විට මේ දෙව්ලිය දරුවන් 4 දෙනෙකු ලබමින් මිනිස් ලොව ගත කර ඇති කාලය ඇසිපිය හෙළන තරම් විය. පසුදා දනට වැඩි භික්ෂූන් වහන්සේලා දාන ශාලාවේ අසුන් පිළියෙල කර නොතිබීම, පැන් තබා නොතිබීම, අතුපතු ගා නොතිබීම ආදිය දැක පතිපූජිකා කොයිදැයි ඇසූහ. එහි සිටි අය ඇයගේ හදිසි මරණය ඊයේ හවස සිදුවූ බව කී විට පෘථග්ජන භික්ෂූන් වහන්සේලා ඇය කළ උපස්ථානය සිහියට ගෙන කඳුළු වැගිරවූහ. රහතන් වහන්සේලා ධර්ම සංවේගය පහළ කළහ. මෙසේ වූ භික්ෂූන් වහන්සේලා විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පතිපූජිකාවගේ පින්කම් ගැන විස්තර කොට ඇය කොහි උපන්නේදැයි ඇසූ විට ඉහත දක්වා ඇති සියලු ප්‍රවෘත්තිය දක්වා වදාළ සේක. මනුෂ්‍යයන්ගේ ජීවිතය කෙතරම් කෙටි වූවක්ද උදේ අප
වෙළඳ වූ පතිපූජක හවස මිය ගොස් ඇතැයි භික්ෂූන් වහන්සේලා කථා කරන්නට පටන් ගත් විට බුදුරජාණන් වහන්සේ මහණෙනි, මිනිස් සත්වයන්ගේ ජීවිතය දිගු වූවක් නොව ඉතා කෙටිය. එනිසාම මාරයා වස්තුකාම, ක්ලේශකාමයන්ගෙන් පෑහීමකට පත් නොවූ මේ මිනිසාව තම යටතටගෙන හඬවාම විලාප දෙවමින්ම මරණය කරාගෙන යන්නේ යැයි දහම් දෙසූ සේක. ධර්ම දේශනාව අවසානයේ බොහෝ දෙනා සෝවාන් ඵලයට පැමිණියෝ ය. බොහෝ මහජනයාට වැඩ සහිත වූහ. පුබ්ජාති හේවා පවින්නන්නං භයාසන්නං මනසන්තරං අත්තතංසේච කාමේසු අත්තකෝ කූරුතේ වසං. මල් රැස් කරන්නා වූ පුද්ගලයකු මෙන් පස්කම් සැපයෙහි ඇලුණු මිනිසා පංචකාමයෙහි කෘත්‍යයට පත් නොවේ. හෙතෙම මාර වසඟයට යන්නේය.